හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට සුබ දවසක්. අදත් මං ඔයාලට ෆ්ලයිට් එක්ස්පිරියන්ස එකක් දෙන්න තමයි යන්න. හැබැයි මේක වෙනද වගේ නෝමල් ෆ්ලයිට් එකක් නෙමේ. මේක තමයි ලෝකය නිෂ්පාදිත දැනට පාවිච්චි කරන ලෝකය ලොකුම පැසෙන්ජයාකාප් එක මේ තමයි යාබස් A380 ප්‍රංශයේ එයා බස් සමාගමය නිෂ්පාදිත යාක්‍රාෆ් එක. අද එමිරේට්ස් එක තමයි මම ෆ්ලයි කරන්නේ. මේ තමයි අපේ ඇක්සස් වෙනකොටම ඉන්ටීරියර් එක අපිට view වෙන හැටි. මේක ඩබල් එක ෆුල් බොඩි ෆ්ලයිට් එකක්. මේකේ අප්සයිඩ් එකේ බිස්නස් ක්ලාස් එක ඇන් ප්‍රස් ක්ලාස් එක තියෙනවා. ඩවුන් සයිඩ් එකේ ප්‍රීමියම් ඉකොනොමි ක්ලාස් එකයි ඉකොනොමි ක්ලාස් එක තියෙනවා අපිට බලාගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යෙන් ඇමරිකාව නිෂ්පාත බෝයින් 747 එක ඩබල්ඩ කරුණට එක අප්සයිඩ් එක පොඩක් හා විදිහට තියෙන්නේ මේක අප්සයිඩ් ඩවන් සයිඩ් දෙකම ෆුල් බොඩි විදිහර තියෙනවා. මට හම්බුනේ 58A කියන මේ වින්ඩෝ සීට් එක මයික ඔන්ලයින් බුක් කරේ. ඉතින් මේ තමයි දැනට ලෝකයේ පාවිච්චි කරන ලොකුම පැසෙන්ජාකාප් එක. මේකේ රේන්ජ් 4ක් තියෙනවා. එක ලොකුම රේන්ජ් එකේ පැසෙන්ජර්ලා 615කට යන්න පුළුවන්. ඒවගේම එන්ජින් 4ක් ටිව් විදිහට දුවනවා. ඒවගේ මේක අඩි 238ක් දිගයි. ඒවගේම අඩි 79ක් පළලයි. එක උපරිම අඩි 43100කින් ෆ්ලයි කරන්න පුළුවන්. එතකොට අදමං ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක දෙන්නේ ලෝකෙ තියෙන ලොකුම පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් එක කොහොමද ෆ්ලයි කරන්න කියන එක ඔයාලට පෙන්වන්න. ඉතින් මගෙත් එක දිගටම ඉන්න. මං ඔයාලට ඇතුළේදී ඉතුරු විස්තර අරගෙන එන්නම්. මේ තමයි මම ඔන්ලයින් බුක් කරපු 58A කියන වින්ඩෝ සීට් එක. අපිට මේකට TV ස්ක්‍රීන්යක් හම්බ වෙනවා. ඒවාගේම අපිට හෑන් කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා. මෙතනින් අපිට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන ඕන දෙයක් අපිට ඉතාම පහසුවෙන් ටච් කන්ට්‍රෝල් එකක් දෙන්න. එතකොට අපිට ස්ක්‍රීන් එක ළඟට යන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපිට 12 වෝට් අවුට්ලට් එකක් හම්බෙනවා, පවර් අවුට්ලට් එකක්. ඒ වගේම 13 ඇම්පියර් පවර් අවුට්ලට් එකක් තියෙනවා. ඒ වගේම එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් කේබල් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ ෆ්ලයිට් එකේ අපිට හම්බ වෙනවා හෙඩ්සෙට් එක, පිලෝ එක, බ්ලැන්කට් එක ඔක්කොම. ඒ වගේම මේව අලුත්ම ෆ්ලයිට් වෙරි කම්ෆර්ටබල් මේ සීට් එහෙම ලෙග් ස්පේස් එක එහෙම ගොඩක් හොඳයි. කිසිම අපහසුාවක් නැහැ. මෙතන කප් හෝල්ඩර් එකක් තියෙන අපිට කප් එකක් මෙතනින් තියාගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලා බලන්න හොඳට මේ අපි සාමාන්‍ය නෝමල් එයාක්‍රාෆ්ට් එකට වඩා මෙතන මේ වින්ඩෝ එකේ අවුට්සයිඩ් ග්ලාස් එකයි ඉන්සයිඩ් කවර් එකයි අතර තියෙන ગેප් එක ගොඩක් වැඩි. මොකද මේක වයිඩ් බොඩි එයාක්‍රාෆ්ට් එකක් හින්දා ඒක වැඩි. ඒ වගේම මෙතන බලන්න මේ මෙයාගේ වොෂ්රූම් ෆැසිලිටි එක මම ෆ්ලයි කරපු අනිත් ෆ්ලයිට් වලට සාපේක්ෂව මේක ගොඩක් ස්පේස් එක තියෙනවා, ඉඩ කඩ තියෙනවා. ඉතින් ගොඩක් කම්ෆර්ටබල්. හොට් ඇන්ඩ් කෝල්ඩ් වෝටර් තියෙනවා. ඒ වගේම බෑඩ් ස්මෙල් එකක් පොඩ එකක් මුකුත් නැහැ. වෙරි කම්ෆර්ටබල් විදිහට ක්ලීනි විදිහට මේක තිබුණා. ඉතින් ඒකත් ගොඩක් හොඳයි පැසෙන්ජර්ස්ලට. ඉතාම හොඳ විදිහට මේක යූස් කරන්න පුළුවන් යාලට. අපේ ෆ්ලයිට් එක පුෂ් බැක් කරනවා. අපි දැන් ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳලා අම්මාන් කුයින්නලයා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ෆ්ලයි කරන්න තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. ග්‍රවුන්ඩ් සපෝට් එක අපිට හම්බ වෙනවා ෆ්ලයිට් එක පුෂ් බැක් කරන්න. ඔයාලට මේ ඇතින් පේන්නේ අපේ ෆ්ලයිට් එක වගේම ලෝකයේ දැනට නිෂ්පාදිත ලොකුම පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් එක වන ප්‍රංශයේ එයාබස් සමාගමේ නිෂ්පාදිත එයාබස් A380 එයාක්‍රාෆ්ට් එකක්. පැසෙන්ජර්ලා 615ක් අරගෙන එන්ජින් 4කින් ක්‍රියාත්මක වෙන මේ එයාක්‍රාෆ්ට් එක දිග අඩි 238ක් වෙනවා. ඒකම වින්ඩ් ස්පෑන් දෙකත් එක්ක මේකේ පළල අඩි 261ක් වෙනවා. උස අඩි 79යි. ඒ වගේම මේකේ ටොන් 575ක් පමණ බර අරයි යන්න පුළුවන්. ඒ වගේම අඩි 43100ක උපරිම හයිට් එකකින් මේක ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේක එකපාරක් ෆුයල් පම්ප් කරලා කිලෝමීටර් 15000ක් කන්ටිනියුලි ෆ්ලයි කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ
ලොකුම මැසිව් යාක්‍රාෆ් එකත් තමයි මේ A380-800 කියන්නේ. ඇත්තට මේක ටේක් ඕෆන් ලෑන්ඩින්න එකෙත් ගොඩක් ස්මූති ගතියක් තියයි. ඒවාගේ මේක මෙහෙම අපිට ඇතුළට ඇතුළේ වාඩි වෙලා ඉන්න කොටත් දරනවා මේක අලුත්ම ෆ්ලයිට්යක් හින්දා ගොඩක් කම්ෆර්ටබල් ගතිය තියෙනවා කියලා. ඉතින් ඔයාලට මං ඉන්වයිට් කරනවා පුළුවන්න A380 ගිහිල්ල බලන්න. එක ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලා හැමෝටම. අපේ ෆ්ලයිට් එක ටික රණවයකට ලං වෙනවා. ටේක් ඕෆ් කරන රෙඩී. අපිට කලින් ෆ්ලයි ඩුබයි එයාක්‍රාෆ් එකක් ටේක් ඕෆ් කරන්න රෙඩි වෙලා ඉන්නේ රණවේ එකේ. එහෙනම් see you again Dubai. ඩුබයි සිටිය එක පහු කල්ලා අපේ ෆ්ලයිට් එක ටික ඉස්සරහට යනවා. ඔයාලට දැන් පේනවා ෆ්ලයිට් එක ලොකු ඇංගල් එකක් ගන්නවා. ඒක ගොඩාක් ෆීල් වෙනවා ඇතුළේ ඉන්න කට්ටියට. අපි ටික ඩුබයි සිටිය එකෙන් එහාට ගමන් කරනවා. ඔයාලට මේ ඩවුන් කැම් එකෙන් පේන්නේ ඩුබයි සිටිය එක. අපිට මෙතන ස්ක්‍රීන් එක අපිට කන්ට්‍රෝල්ස් තියෙනවා. අපිට ඕන මූවී එකක් TV සීරීස් එකක් ගේම් එකක් නිවස් එකක් ලයිව් ටීවීමත් බලන්න පුළුවන්. ඒවගේ අපිට ඕන ඉන්ෆෝර්මේෂන් එක ෂෙයා කරන්නත් පුළුවන් ෆ්ලයිට් එක කැබින් ක්‍රූ එකත් එක්ක. ඉතින් අපිට මූවී එකක් බලාගෙන තමක් කැමති දෙයක් බලාගෙන මෙතන ඉස්සරහට යන්න පුළුවන්. ඇත්තටම මේ අනිත් ෆ්ලයිට්ස් වලට වඩා මේකේ ස්ක්‍රීන් එක පවා හරිම ස්මූත්. ටච් එක එහෙම හොඳයි. මොකද මේක අලුත් ෆ්ලයිට් එකක් හින්දා 777 එකට වඩා මොකද 777 ටිකක් අරණයි ෆ්ලයිට්. නමුත් මේවා මේ අලුත්ම හින්දා මේකේ අර ස්මූති ගතිය ගොඩක් තියෙනවා ස්ක්‍රීන් එකේ උනත්.
මූවිය එක බලන අතරතුරේ අපිට මීල් එක ඇරේන්ජ් වෙනවා. මෙතනත් ලංච් එකක් තමයි අපිට සර්ව් කරන්නේ. මෙතනත් අපිට කැබින් කරුව එක ලිකර් ඕනම දෙයක් සර්ව් කරනවා. අපිට ඕනනම් ඒ වර්ගෙන බොන්නත් පුළුවන්. විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන් ඕන දෙයක්. නැත්නම් මේන් මීල් එක ගන්නත් පුළුවන්. අපිට මේන් මීල් එකත් සිලෙක්ට් කරගන්න පුළුවන්. මටන්ද, චිකන්ද, ෆිෂ්ද කියලා ඕනම දෙයක්. ඉතින් අපිට මේන් මීල් එක විතරක් නම් ඕනේ. අපිට ඒක අරගෙන ට්‍රයි කරන්න පුළුවන්. නැත්නම් අපිට ලිකර් ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. මෙතන මේන් මීල් එකේ අපිට මුලින්ම ටොමැටෝ, හොම්මස් ඇන්ඩ් මික්ස් සැලඩ් එකක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ පුඩින් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ආමන්ඩ් නට්ස් පැකට් එකක්. ගොඩක් මෙයාලගේ ඇරබික් විදියට තමයි මීල්ස් හම්බෙන්නේ. අපිට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඊපස්සේ මෙයාගේ වෝටර් කප් එකක් තියෙනවා. ඊපස්සේ ඔරෙන්ජ් ජූස් එකක් තියෙනවා. ඊපස්සේ ෂෝට් අයිටම් විදියට බිස්කට් එකක් තියෙනවා. පස්සේ චොකලට් කෑල්ලක් තියෙනවා. පස්සේ චීස් කෑල්ලක් තියෙනවා. පස්සේ මෙයාලගේ මේ ඇරබික් කොබුස් එකක් තියෙනවා. මේක රොටියක් වගේ එකක් තමයි. අර සැලඩ් එකත් එක්ක තමයි මේ කන්න තියෙන්නේ. රසයි එකත්. ඒ වගේ මේන් මීල් එකට මම ගත්තේ මටන් රයිස් එකක්. ඒක බාස්මති ඇන් සුල්තානා මික්ස් කරලා හදපු මටන් මික්ස් කරපු රයිස් එකක්. ඇත්තට මේක හරිම රහට තිබුණා. හොඳයි. දැන් අපි අම්මානවල ටිකක් ළඟින් ඉන්නේ. ඔයාලට මේ මැප් එකේ පේන එක. දැන් ඩුබායි ඉඳන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා අම්මානවලට. තව ටික වෙලාවකින් අපිට ලෑන්ඩ් කරන්න පුළුවන්. අපි දැන් අඩි 38000ක් අහසේ තමයි ෆ්ලයි කරන්නේ. පැයට කිලෝමීටර් 900ක විතර වේගයෙන් ගමන් කරනවා. අවුට්සයිඩ් ටෙම්පරේචර් එක තියෙනවා -52ක් සෙල්සියස්. මේවාට පේන්නේ වලාකුළු තීරයට ඉහළින් අපි ගමන් කරන හැටි. තව ටික වෙලාවකින් අපිට පුළුවන් ක්වීන් අලියා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න. අපි දැන් ගොඩක් ළඟින් ඉන්නේ. දැන් අපි අඩි 15000ක් පමණ පහළින් ගමන් කරන්නේ. දැන් ඔයාලට මේ ලෑන්ඩ් සයිට් එක පේනවා.
තියෙන්නේ අපිව පෑතුනකට වඩා වැඩි ගුවන් ගමනක් ඉතාම සුව පහසුව රැගෙනාපු ගමන් සගයා මේ තමයි ආබස් A380-800 එමිරේට්ස් යාක්‍රාෆ් එක. ඉතිං අද වීඩියක මෙතෙන් නවතිනවා. මම දැන්ඉන්නේ ජෝර්ධානය අම්මාන් අගනුවර කුයින් අලියා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඉතින් මගෙත් එක්ක ඩුබා ඉඳන් අම්මානුවරටනකං මේ ජර්නි එකේ හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ආයමත් ෆ්ලයිට් ලොග් එකකින් වෙනම වීඩියෝකින් හම්බෙනකං ඔයාලා හැමෝටම සුබ දවසක්.